හයි ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි උදේම අද යන්න පිටත් වුණා මහනුවර. ඉතින් අපි උදේ යන්න පිටත් වෙනකොට සාමාන්‍යයෙන් උදේ 5:05 විතර ඇති. ඉතින් අපි ඇත්තටම යන්නේ හස්බන්ඩ්ගේ කැම්ප් එකට යන්න වෙලා තිබ්බා. ඉතින් අපි දෙන්නත් එයත් එක්කම මහනුවර යන් කියලා දළදා මාලිගාවත් ඇඳගෙන එන්න පුළුවන් නේ කියලා ගියා. ඒ වුණාට ඉතින් උදේ ඉඳන් හවස වෙනකම්ම ට්‍රැවල් එක ඇතුළට වෙලා ඉඳලා මෙන්න මේ වෙලාවට තමයි හවස 5:00ට 6ට කිට්ටු වෙන්න තමයි අපිට දළදා මාලිගාවට කිට්ටු වෙන්න පුළුවන් වුණේ. ඉතින් බලන්නකෝ අපි වැවරවම පහු කරලා යනවාත් එක්කම හොඳටම කරුවල වුණා. හැබැයි ඒකත් හොඳයි කියලා හිතුණා. ඒ වෙලාවට ලොකුවට සෙනගක් ඉඳියේ නැහැ. අපිට නිදහසේ අපේ ගියපු වන්දනාමාන කටයුතු ටික කරගන්න අවස්ථාව හම්බ වුණා. ඉතින් මම ඇත්තටම කවදාවත්ම මේ වගේ තේවාවක් තියෙන වෙලාවක දළදා වහන්සේ වැඳ පුදා ගන්න ගිහිල්ලා තිබ්බේ නැහැ. අද තමයි පළවෙනි වතාවට මේ විදිහට දළදා වහන්සේ ළඟින් ගිහිල්ලා වැඳලා පුදලා කරන්න හම්බ වුණේ. වන්දනාමාන කරන්න හම්බ වුණේ. ඉතින් ඔයාලටත් බලන්න මම ආපහු මේ පැත්තෙන් ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් ගත්ත පොඩියට දළදා වහන්සේගේ. මේ ඔය බලන්නකෝ අත්තරම් පාටක ගිලිසෙන්න අපේ දළදා වහන්සේ වැඩ ඉන්නවා එතන. ඉතින් ගොඩාක්ම ඉන්දිය ටුවරිස්ට්ලා තමයි ලංකාවේ අයට වඩා. ඉතින් අපි පහම්පත්තු කරලා වටේ නිස්කලංකව හැම තැනක්ම බලලා කරලා සෙනගින් ගියෙත් නැති හින්දා බලන්නකෝ සෙනග සාමාන්‍යයෙන් දළදා මාලිගාව වඳින්න ගියාම හරියට සෙනග ඉන්නවනේ. ඉතින් මේ දිත්පාත් සොලිකුණාට වෙනොත් සතියකට දෙකකට පස්සේ වගේ නිසාත් වෙන්නේ නැති. එහෙම ලොකුවට සෙනගක් ඉඳියේ නැහැ. මහනුවරට වෙච්ච කරදර නිසා ඒ පාරවල් කැඩිලා නාය ගිහින් මේ ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවනි. ගොඩාක් සෙනග ඉඳියේ නැහැ. ඉතින් අපේ චූටි දොස් නම් ඉතින් ගොඩක් මහන්සි ආවුදේම තමයි උදේ 4ට විතර නැගිටපු ගමන් ඉතින් ට්‍රැවල් එක ඇතුළට වෙලා දවසම ඉඳලා යන්න මහන්සි ඇති. ඉතින් අපි මේ පල්ලම් බහින ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම මේ වැල්බෝධිය කියන තැනට මම කවදාවත්ම ගිහින් තිබ්බේ නෑ. මහනුවර කී වතාවක් ආවත් කවදාවත් වැල්බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන තිබ්බේ නැහැ. මේ පැත්තට ඇවිල්ලවත් තිබ්බේ නැහැ. ඉතින් අද තමයි මේ ඒ ටික හරිම නිස්කලංකයි. කවුරුත්ම ඉඳියේ නැහැ. දේවාලි කපු මහත්තුරු දෙන්නෙක් වගේ ඇරෙන්න කවුරුත්ම ඉඳියේ නැහැ. හරිම නිස්කලංක පරිසරයක් වැඳ පුදාගෙන ආවා. ඉතින් මම පස්සේ අහලා තියෙනවා මේ වැල්බෝධියේ හරියට හාස්කම් තියෙනවා කියලා. අපි ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවා කියලා. ඉතින් ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් එහෙම මම ඊට පස්සේ ගැන අහලා තියෙනවා. ඉතින් ඔයාලත් දළදා වහන්සේ වඳින්න ගියාම වැල්බෝධිය වඳින්න අමතක කරන්න එපා කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය යන්නේ අපේ පුංචි බිම්මල පේනවනේ. දවසම වැහිබර දවසක් නිසා වෙන්නත් ඇති. ගොඩක් කට්ටිය ඉඳියේ නැහැ. ඔයාලා හැමෝටම බුදු සරණයි.